වීඩියෝ එඩිටිං වලට සොෆ්ට්වෙයාර් එකක්ද හොයන්නේ. වැරදිලා හරි ඇවිල්ලා තියෙන්නේ හරියනම වීඩියෝ එකට. ඉතින් ඔයාලා මගේ channel එකත් එක්ක දිගටම රැඳිලා හිටිය කෙනෙක් නම් ඔයගොල්ලෝ දන්නවා ඇති මම වීඩියෝ එකක් දැම්මා ක්ලිඩියෝ කියලා වෙබ් එකක් ගැන. ඉතින් ඒකෙත් ඒ වෙබ් එකේ තියෙන ප්‍රශ්නේ තමයි අපි ඒකට කොයි වෙලාවෙත් අපගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ස්ටේබල්ව තියාගෙන යන්න ඕනේ. ඉතින් එහෙම නැති වුණ ගමන් වෙබ් එකට සිග්නල් නැති වෙලා වෙබ් එකේ කරන කිසි හැම දෙයක්ම ස්ලෝ වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒක රෙන්ඩර් වෙන්නේ නැහැ. ඊට වඩා ඒකේ තවත් තිබ්බ ප්‍රශ්නයක් තමයි ඒකේ වෝටර් මාක් එකක් හිටිනවා. මං හිතනවා ඒ වීඩියෝ එක බලුවා ඔයාලටත් අන්න ඒ හේතු ටික පැන නැගෙන්නේ නැති කියලා. ඉතින් මං අද ඔයාලට ගෙනලා තියෙන්නේ කිසිම වෝටර් මාක් එකක් හිටින්නේ නැති හරිම ඉෆෙක්ටිව් වීඩියෝ එඩිටර් එකක් ගැන. ඉතින් එහෙනම් බලමු මොකක්ද මේ වීඩියෝ එකකින් අද අපි බලන්න යන software එක කියලා. ඉතින් ඒක කලින් ඔයගොල්ලෝ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා comment එක උදාගෙන like එක උදාගෙන යමු අපි වීඩියෝ එක පැත්ත කොහොමද මේක install කරගන්නේ කියලා බලන්න. 2 hours later. ඉතින් හරි ඉතින් මම ඔයාලට මේ වීඩියෝ එකට යටින් තියෙන description එකේ දාලා තියෙනවා link එකක්. තව පළවෙනි comment එකේ දාලා ඒක pin කරලා තියන්නම් මම. ඉතින් මෙන්න මේ link දෙකේ තමයි ඔයාලට මේ software එක download කරගන්න ඕනේ website එකට යන download link එක තියෙන්නේ. ඔයාලට සිද්ධ වෙනවා ඒ links වලින් ගිහිල්ලා ඒක download කරගන්න. ඒක සාමාන්‍යයෙන් MB 116ක් විතර තමයි වෙන්නේ. ඉතින් එහෙම download කරගත්ත ෆයිල් එක තමයි මෙන්න මෙතන තියෙන්නේ. ඉතින් මේකේ නම කියවන්න බෑ. මේකේ නම දැන් මම ස්ක්‍රීන් එකේ දාන්නම්. ඉතින් මේකෙන් වීඩියෝ නම් සුපිරියටම එඩිට් කරගන්න එකේ නම කියව ගන්න බැරි වුණාට ඉතින් හරි. ඉතින් අපිට මේක ඉන්ස්ටෝල් කරගන්න ඕනේ නම් අපිටම කරන්න තියෙන්නේ මේක උඩ ඩබල් ක්ලික් කරන එක ඉස්සෙල්ලම. ඉතින් ඩබල් ක්ලික් කරාට පස්සේ මෙන්න මෙහෙම අපෙන් ඉල්ලනවා permission. ඉතින් අපි මෙන්න මේ permission දෙන්න ඕනේ. මෙන්න මෙහෙම අපිට ඕපන් වෙනවා setup එකක්. ඉතින් මේ setup එකේ අපි සාමාන්‍ය software එකක් install කරන විදිහටම මේ settings ටික හදා ගන්න ඕනේ. මෙතනින් අපි next දෙනවා. ඉතින් මෙතනින් install just for me දීලා හරි install for anyone using this computer දීලා හරි ඔයාලට පුළුවන් next යන්න. ඉතින් මම දෙන්නේ මෙන්න මේ උඩ තියෙන option එක. ඉතින් ඔයාලට පුළුවන් ඒකෙන් දීලා යන්න. ඉතින් මම ඒක දීලා next දෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක install වෙන්න ඕනේ location එක. ඒ කියන්නේ ඔයාලගේ free තියෙන location එකක් ඔයගොල්ලන්ට මේකට දෙන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලන්ට smooth වැඩ කරගන්න පුළුවන්. ඔයාලගේ C drive එකේ SSD එක නම් ඒකම space එකක් මේකට වෙන් කරලා දුන්නා. දැන් මම මෙන්න මේ location එකම තියෙන්න හරිනවා. ඉතින් ඊට පස්සේ මම මේකේ next කියන බටන් එක ඔබනවා. ඉතින් හරි ඊට පස්සේ මෙන්න මෙතන මොකක්වත් ඔයාලට බලන්න දෙයක් නැහැ. මෙතනින් කෙලින්ම install දෙන්න. ඉතින් මෙන්න මේ ඊට පස්සේ file ටික extract වෙනවා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් හරි ඉතින් ඔයාලා මෙන්න මේ පේනවා වගේ අපිට ඒක install වෙලා ඉවර වුණාට පස්සේ complete අර වීඩියෝ එඩිට් එකේ නම දාලා setup කියලා විල්ල තියෙනවා. ඉතින් මට මේක කියවන්න බෑ. මේක කියවන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් pronunciation එක දා තියන්න පහළ තියෙන comment section එකේ. ඊට පස්සේ අපි මෙන්න මෙතන finish කියන බටන් එක දෙන්න ඕනේ. ඉතින් ඔයාලා මෙන්න මේ home screen එකේ ඔයගොල්ලෝ දාලා තියෙනවා නම් මොකක් හරි මේ කියන home screen එකට අලුතෙන් install වෙන apps වැටෙන්න දාලා තියෙනවා නම් ඔයගොල්ලන්ට මේක පෙන්නන්නේ නැහැ. ඉතින් මම එහෙම දාලා නැති හින්දා මගෙන් පෙන්නන්නේ නැහැ. ඉතින් හරි. ඉතින් බලමු දැන් අපි ඉන්ස්ටෝල් කරගත්ත software එක open කරලා කොහොමද ඒකේ වැඩ කටයුතු ටික වෙන්නේ කියලා. ඉතින් අපි start menu එකට ගිහලා එතන ගහ ගන්නවා KD කියලා. මෙන්න මෙහෙම. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන අපිට software එක වෙන්නනවා. ඉතින් මේක තමයි software එකේ logo එක. ඉතින් අපිට පුළුවන් මෙන්න මේක ඇතුළේ මෙන්න double click කරලා යන්න. ඊට පස්සේ මෙන්න මෙහෙම ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේ software එක හරීම නිකන් අර Premiere Pro වගේම තමයි ඊට වඩා ටිකක් ස්පීඩ් විදියට ඕපන් වෙනවා. ඉතින් මේක අනිත් වීඩියෝ එඩිටර්ත් එක ගත්තට පස්සේ මේක ටිකක් low end PC වල උනත් use කරන්න පුළුවන්. දැන් මම use කරන PC එකේ system requirements එක දැන් ඔයාලට මේ screen එකේ පේන විදිහට තමයි යන්නේ. ඉතින් ඒ PC එකක මේක මෙච්චර ඉක්මනට load වෙනවා කියන්නේ ඔයාලට හිතා ගන්න පුළුවන් නේද i5 PC එකක වගේ එකක run වෙන වේගෙ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් මේ වගේ වීඩියෝස් දිගටම බලන්න සම්මත YouTube channel එක subscribe කරන්න. ඊට පස්සේ මේ වීඩියෝ එකට like එකක් දාන්න. ඊට තියෙන bell icon එක click කරලා තියාගත්තොත් ඔයාලට මම මේ වගේ වීඩියෝ එකක් දාපුවම ඔයාලගේ notification එක බාර් එකටම මේක ගෙන්න ගන්න පුළුවන්. ඉතින් හරි. ඉතින් එහෙනම් අපි ඊළඟ ඉරිදා හවස 7:15ට හමු වෙනකන් ඔයගොල්ලන්ට ජය වේවා.
hustle every single day. I'll be making moves till I'm buried in my grave. To the system, I don't wanna be a slave. I've been doing shit my way, or the highway. And in the driveway is a nice